හෙලෝ කොහොමද? හොඳින් ඉන්නව නේද හැමෝම? ඉතින් අද හරිම ලස්සන දවසක්. අපි දෙන්නම ගෙදර හින්දා අපේ විදිහට නෑ චපන් කෑමක් අපිටත් ගැලපෙන විදිහට හදන්න තමයි අද අපි දෙන්න ලෑස්ති වෙන්නේ. ඉතින් බලමු අපි හදන්න යන්නේ මොනවද කියලා. ඉතින් මුලින්ම ඕන කරන දේවල් ටික තමයි මේ මම සූදානම් කරගන්නේ. අද මම හදන්න යන්නේ ඔමුරයිස්. ඔමුරයිස් කියන්නේ ජපන් ආහාරයක්. හැබැයි මේක අපේ ලංකාවේ රසට ගැලපෙන ජපානයේ තියෙන කෑමක්. ඒක නිසාම තමයි අපි ඔමුරයිස් හදන්න තීරණය කළේ. වීඩියෝ එකේ අන්තිමට අපිට පුංචි සර්ප්‍රයිස් එකකුත් හම්බුණා. හරි, දැන් එන්නකෝ ඔමුරයිස් හදන්න. ඔමුරයිස් හදන්න අපිට ඕන දේවල් තමයි මම කියන්න යන්නේ. අපිට බිත්තර ඕනේ, කැරට් ඕනේ, සුදු ලූණු, ඒ වගේම ලූණු කොළ, චිකන්, ඒ ටික තමයි ප්‍රධාන වශයෙන් ඕන වෙන්නේ. තව ඕනේ සෝයා සෝසුයි තක්කාලි සෝසුයි. ඉතින් චිකන් ටික චූටියට කපාගෙන ලුණු ගම් මිරිස් කහ චුට්ටක් අතගාලා මම හදන්නේ චිකන් ටික බැදගෙන පැත්තකින් තියාගන්න. ඊට පස්සේ වෙනම භාජනයකට ඔයා කලින් කපාගත්ත සුදු ලූණු, ඒ වගේම ලූණු, දැන් මේ එකතු කරන්නේ ලූණු. මෙහි ලූණු ඉතින් සුදු පාට ඒවත් තියෙනවනේ. මම අද ඔක්කොම එළවලු ටික කපාගත්තේ කොටු හැඩයට. දැන් මම කරන්නේ කලින් දාගත්ත සුදු ලූණු ටිකයි ලූණු ටිකයි හොඳට තෙම්පරාදු වෙන්න ඉඩ දීලා ඒකට කැරට් එකතු කරන එක. දැන් මම එකතු කරන්නේ බෙල් පෙපර්. බෙල් පෙපර් තියෙනවා නම් දාගන්න, අත්‍යවශ්‍යම නෑ. හැබැයි එකතු කළාම ලස්සන වගේම රසත් එකතු වෙනවා. මේ ඔමුරයිස් එක අපේ රසට හදාගන්න ඕනේ නිසාම මම මේකට ලුණු කුඩු චුට්ටකුයි ගම්මිරිස් කුඩු චුට්ටකුයි එකතු කරනවා. ඒවා ඉතින් ඔයාගේ රස අනුව එකතු කරගන්න පුළුවන්. දැන් ඉතින් ඔක්කොම ටික හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. දැන් අපි කලින් බැදලා තියාගත්ත චිකන් ටික මේකට එකතු කරගන්නවා. දැන් ඉතින් තියෙන්නේ ඔක්කොම ටික හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි එකතු කරගන්නේ මොනවද? සෝස් වර්ග ಜಾති දෙක. ඒ කියන්නේ තක්කාලි සෝසුයි සෝයා සෝසුයි. බලන්නකො හරිම ලේසි නේද? ඉතින් ඔය විදිහට තමයි හදන්න තියෙන්නේ. හැබැයි තාම ඉවර නෑ. දැන් ඔයාලා හිතුවේ ඔමුරයිස් කිව්වම රයිස් නැතුව තියෙයි කියලාද? නෑ. ඔමුරයිස් වලට දැන් තමයි අපි බත් දාන්නේ. ඉතින් මේ බත් ටික දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. මෙතනදී අපි පාවිච්චි කරන්නේ ජපන් හාල්. මේ රයිස් එකේ හරිම රස ගන්න ඕනේ නම් ඔයා එකතු කරන්න ඕනේ ජපන් හාල්ම තමයි. මම ටිකෙන් ටික තමයි බත් මේකට එකතු කරේ. මේකට බත් එකතු කළාට පස්සේ හොඳට මිශ්‍ර කරගන්න ඕනේ හැම තැනම එකම පාට වෙනකන්. ඉතින් මේකට ඔයාට කැමති නම් හතු වගේ දේවල් එකතු කරන්නත් පුළුවන්. තව සොසේජස් ඒ වගේ දේවල් එකතු කරලත් මේක රස තව වැඩි කරගන්න පුළුවන්. මේ කෑම එක හදන්න පාවිච්චි කරන්නේ ජපන් හාල්. ඔයාලා දන්නවද දන්නේ නෑ ජපන් හාල් සාමාන්‍යයෙන් ඇලෙනවා වැඩි. ලංකාවේ හාල් නම් එහෙම නැහැනේ. ජපානයේ හාල් බත් ඇට එකට ඇලිලා තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඒ මෙහි අය කන විදිහ. ඉතින් ඒ විදිහටම නැතුව ලංකාවේ හාල් පාවිච්චි කරලත් ඔයාලට මේක හදන්න පුළුවන් වෙයි. මම ලිපත් ඕෆ් කරලා අන්තිමට තමයි ලූණු කොළ එකතු කරගත්තේ. මේ ඔමුරයිස් එක එක අය එක විදියට තමයි පිළිගන්වන්නේ. ඉතින් මම හදන්නේ මගේ ක්‍රමයට මේක පිළිගන්වන්න. මෙහි ජනප්‍රිය එක විදිහක් මං ඔයාලට කියන්නම්. මුලින්ම බිත්තර ඔම්ලට් එක දාලා ඒකට මේ ඔමුරයිස් එක හදලා බිත්තර ඔම්ලට් එකෙන්ම ඔමුරයිස් එක ඔතනවා. ඔතලා අනිත් පැත්ත හරවලා ඒක පිළිගන්වනවා. එතකොට අපිට පේන්නේ බිත්තර ඔම්ලට් එක විතරයි. ඇතුලේ තියෙන බත් එක අපිට පේන්නේ නැහැ. මේ තියෙන්නේ ඉතින් මම හදන විදිහ. හොඳයිනේ. ලස්සනට ආවා.
ඉතින් තාම ඔමුරයිස් එකේ වැඩ ඉවර නෑ. දැන් අපි යන්න හදන්නේ බිත්තර ඔම්ලට් එක හදාගන්න. මම මෙතනදී පාවිච්චි කළේ එක බිත්තරයක්. එක බිත්තරේ හොඳට මම මික්ස් කරගත්තා. මෙතනදී මම ලුණු ගම්මිරිස් පාවිච්චි කළේ නෑ. මොකද ඔරිජිනල් රෙසිපි එකේ ලුණු ගම්මිරිස් පාවිච්චි කරන්නේ නැති නිසා. දැන් තියෙන්නේ හදාගත්ත ඔම්ලට් එක මෙන්න මේ විදිහට ලස්සනට රයිස් එක උඩින් තියන්න. ඊට පස්සේ මේක උඩට තක්කාලි සෝස් දාලා ලස්සන කරගත්තා. කලින් කපාගත්ත ලුණු කොළ වලින් ටිකක් මම තියාගත්තා මෙන්න මේ වෙලාවේදී ගානිෂින් වලට ගන්න ඕන නිසා. දැන් මම මේ එකතු කරන්නේ තල ඇට කීපයක්. ඉතින් අන්තිමටම ලස්සන පෙනුමක් ගන්න ඕන නිසා තමයි මම තල ඇට එකතු කරන්නේ. ඔයාලා ළඟ තල ඇට නැත්තම් ඒක අවශ්‍යම නැහැ. දැන් ඉතින් ඔමුරයිස් එකේ වැඩ ඉවරයි. ඉතින් මොකද ඔයාලට හිතෙන්නේ? හදාගන්න හරිම ලේසි නේද? මේක ඇවිල්ලා අපේ ලංකාවේ රසට කන්න පුළුවන් හොඳම කෑමක්. ඔයාලත් නිවාඩු පාඩුවේ ඉන්නකොට මෙන්න මේ වගේ එකක් හදලා මට අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න ඕනේ හොඳද? මම බලාගෙන ඉන්නවා ඔයාලත් හදලා ඒක මට කියනකම්. දැන් ඉතින් තියෙන්නේ මේකේ රස බලන්න. මම ඔයාලට කලින් කියවනේ මේක හදන එක ක්‍රමයක් ගැන. ඉතින් දැන් තවත් ක්‍රමයක් තමයි කියන්න හදන්නේ. ඒ ක්‍රමේදී කරන්නේ බිත්තර ඔම්ලට් එක ෆෆ් වෙන විදිහට හදලා ඒක උඩට පොඩි කැපිල්ලක් දානවා. එතකොට ගානට බිත්තර ඔම්ලට් එක දෙපැත්තට වෙන් වෙලා බත් එක උඩට ලස්සනට වැටෙනවා. හායි බඩුව ආවා. ඔයා යනකන් ඉඳලා ආවා. ඔයා යනකන් ඉඳලා ආවා. අන්බොක්ස් කරමුද? මම ඔයාලට ගෙනාවා සුප් එකක්. අන්බොක්ස් කරමුනේ. මම නිකන් ආසාවෙන් බලන් හිටියානේ. ඉතින් මේක තමයි මට හම්බුන සර්ප්‍රයිස් එක. මේක එන්න තිබ්බේ අද නෙවෙයි. හැබැයි ඒක කලින් ඇවිල්ලා. අපිම ඕඩර් කරලා හැබැයි ඒක ලැබුණාම පුදුම සතුටක් තමයි දැනෙන්නේ. මේ ඕඩර් එක දැම්මේ අපි දෙන්නගේ විශේෂ ලස්සන දවසකට. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ඒ විශේෂ දවස මොකක්ද කියලා අපි අරගෙන එන්නම්. එතකල් පරිස්සමෙන් ඉන්න.